මීට අවුරුදු කිහිපයකට කලින් මං අහපු කතාවක් තියෙනවා. ඒ කතාව මට මතක් වුණා. ඉතින් ඒ කතාව මට ඔයාලට කියන්න හිතුණා. මේ කතාව ආසියාවේ වෙච්ච වැඩක්. එතකොට මේක ඉන්දුනීසියාද කොහෙද මට හරියට මතක නැහැ. කොහෙද කියලා. හරියටම මේක වෙච්ච රට කාලවකවානුව මේ දේවල් ටික මට හරියට මතක නැහැ. මං කතාව විතරක් ඔයාලට කියන්නම්. ඒ තමයි මේක ඇත්තට මොනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මේක නිවුස් වල එහෙම ගියාලු. ඔයාලා මේක ගැන දන්නවනම් අහලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කතාව තමයි අන්ධ ජෝඩුවක් ජීවත් වෙලා තියෙනවා. එයාලට දරුවා නැහැ. එයාලා ගොවිතැන් කටයුතු තමයි කරන් තියෙන්නේ. වටා පිටාවේ මිනිස්සුත් එයාලට උදව් කරන් තියෙනවා. පොඩි ගෙවත්තක් එයාලට තිබිලා තියෙනවා. එයාලා ඒ වගේ එළවලු පළතුරු විකුණලා එහෙම ජීවත් වෙලා තියෙන ජීවිත කාලය. පුංචි ගෙයක් තමයි එයාලට තියෙන්නේ. හරිද? ඉතින් කාලයත් එක්ක එයාලා වයසට ගිහිල්ලා ඒගොල්ලෝ ජීවිතේ සමුගත්තට පස්සේ ඒ පැත්තේ මිනිස්සු එකතු වෙලා යාළගේ අවමගුල් කටයුතු ටික කරනවා. වගේම ප්‍රාදේශීය වාර්තාකරු ඉන්නවනේ. දැන් අපේ රටේ තියෙන ප්‍රාදේශික වාර්තාකරු අර එහෙම කෙනෙක් හෙට ගිහිල්ලා තියෙනවා කැමරාව මයික් එක ඒ දේවල් ටික අරන් යනවා ගිහිල්ලා තියෙනවා. විස්තරේ පොඩ්ඩක් කියන්න බලන්න. එහෙම යද්දී එයා එකේ දැකලා තියෙනවා මේ ඒ ගෙදර දොරට ගෙදර ගේ ඉස්සරහා තියෙන දොරට අඩේට තියලා තියෙන පොඩි කැටයක් වගේ රෙදි වලින් ඔතලා ඒක පත්තර වලින් ඔතලා අර එහෙම අර අපි කෙවල් වල දොර හුලඟට ඇරනවට වැහෙනවට අර මේ වැහෙනවට අර අඩයක් තියෙන අන්න ඒ වගේ අඩයක් තිබලා තියෙනවා. වාද්‍ය විද්‍යාවන්ටත් ඉතින් ඕන නැති දෙයක් නේද? එයා පොඩ්ඩක් ඒක අරගෙන අතර අරන් බලලා එයා නිකන් ඉන්න ගම ඒකේ ලෙහෙලා බලලා තියෙනවා. ඔයා දන්නවද? ඒ වෙනකොට ඒ රටේ මිල අධිකම මිල අධිකම මැණික් ගලක් තමයි අඩේට තියලා තියෙන්නේ. හරි මිල අධිකම මැණික් ගලක්. ඒක මේ උපදාලා ලස්සනට එහෙම නෙවෙයි. ඒක මැණිකක්. හරිද? ඒක උපදාලා ගත්තාම ඒකේ වටිනාකම තවත් වැඩි. ඉතින් ඒ වෙද්දි ගොඩක් වටින මැණිකක් තමයි අඩේට තියලා තියෙන්නේ. බලන්න මේ අන්ධ ජෝඩුවට ඇස් පෙරවන මේක මැණිකක් කියලා දැනගත්තා නම් ඒගොල්ලන්ට අර ගොඩාක් දුක්ඛිත විදිහට ගෙවපු ජීවිතේ හරි ලස්සනට ඒගොල්ලන්ට ගෙවන්න තිබුණා නේ. හරිම ලස්සනට ඒගොල්ලන්ට ගෙවන්න තිබුණා. රයිට් අපේ ජීවිතේත් අන්න ඒ වගේ. හරිද? අපේ ජීවිතේත් අන්න ඒ වගේ. අපිට ගොඩාක් ඔපචුනිටි හම්බ වෙනවා. හරි රයිට්. සමහර විට ඔයා ඉන්නේ සුපිරිම ඔපචුනිටි එක වෙන්න පුළුවන්. රයිට්. ඒක මන් දන්නේ මොන ශේෂ්ත්‍රයේද කියලා. ඔයා රියල් එස්ටේට්ද කරන්නේ? රයිට්. ඔයා ට්‍රේඩින්ග්ද කරන්නේ? රයිට්. ඔයා ස්ටොක් මාකට් ට්‍රේඩ් කරන්නේ? ඔයා ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉන්නේ? රයිට්. ඔයා නැත්නම් ඩ්‍රොප් ෂිපින්ග්ද කරන්නේ? හරි මන් දන්නේ ඔයා මොන ව්‍යාපාර ශාස්ත්‍රයකද ඉන්නේ කියන එක මම දන්නේ. හැබැයි ඔයා ඉන්නේ අන්ධ වෙලා නම්. ඔයාගේ ශාස්ත්‍රය තුළ ඔයා ඉන්නේ අන්ධ වෙලා නම්. ඔයා අපරාධේ. රයිට්. ඔයා ඉන්නේ ශාස්ත්‍රය තුළ අනිත් මිනිස්සු ඉස්සරහට යනවා ඇති. හරිද? අනිත් මිනිස්සු ඉස්සරහට යන එක මොටිවේට් එකක් කරගෙන ඔයා ඔය ශාස්ත්‍රය තාමත් අල්ලගෙන වැඩේ කරන්න දඟලන කෙනෙක් වෙන්නේ නැති. හැබැයි ඔයා හරියටම බලන්න. ඔයා S2 අරගෙනද ඔයා ඉන්නේ ශාස්ත්‍රය තුළ ඉන්නේ. ඔයා අන්ධ වෙලාද ඔයාගේ ශාස්ත්‍රය තුළ ඉන්නේ කියලා හරියටම කල්පනා කරලා බලන්න. රයිට්. ඔයාගේ ශාස්ත්‍රය තුළ දිනු වෙන තියෙන ඔපචුනිටිස් ගොඩක් ඇති. සමහරට විට ඔයා අන්ධෙක් වගේ ඒ දේවල් මග අරගෙන ඇති. හරිද? දැන්වත් S2 අරින්න. ඔයාගේ ශාස්ත්‍රය තුළ අනිවාර්යෙන් ඔයාට ගමනක් යන්න පුළුවන්. ඔයා තනියෙන් ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් කණ්ඩායමක් හසුරවලා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ අපි මොකද ඒක අදාළ නැහැ. ඔයා ඉන්නේ ශාස්ත්‍රය තුළ. ඔයාට දිනු වෙන්න පුළුවන්. ඔයාට සාර්ථක වෙන්න පුළුවන් අනිවාර්යෙන්. හැබැයි ඔයා අන්ධෙක් වගේ හිටියොත් රයිට්. ඔයාගේ ශාස්ත්‍රය තුළ දිනු වෙන්න බෑ. ඉතින් දැන්වත් S2 අරින්න. දැන්වත් බලන්න. ඔයා ඉන්න ශාස්ත්‍රය තුළ තියෙන ඔපචුනිටිස් හරියටම අල්ලගන්න, ඒවා ටච් කරගන්න. රයිට්. ඔයාගේ දක්ෂතාවය තව තව වැඩි කරගන්න, ඔයාගේ දැනුම වැඩි කරගන්න. රයිට්. ඔයාගේ ස්කිල් එක තව වැඩි කරගන්න. ඉතින් මේ පුංචි කතාව මට මතක් වෙච්ච නිසා මම මේ වීඩියෝ එක දැම්මේ. මේ කතාවෙන් ඔයාත් දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ මේක ඇත්තම සිදුවීම ගොඩක් නිවුස් පේපර්ස් වල ඊට පස්සේ මේ ඇත්තම ස්ටෝරිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මට ඒ සිද්ධි ජාලය කොහොමද උනේ කියලා මට හරියට මතක නැහැ. මම මේ කතාව අහලා කිව්වා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කතාව කමෙන්ට් එකක් දාගෙන යන්න.